මයික් එක ප්ලග් කරන්න අමතක වුණා. ඒක මං ඉස්සරහට වීඩියෝ එකේ සවුන්ඩ් එක බලන්න කියලා. හරි. ඔය ඒ වගේ ප්‍රශ්න තියෙනවා. පැය 3ක් රෙකෝඩ් විතරක් කරලා තියෙනවා මයික් එක ගහන්න නැතුව. හරි. එහෙනම් අමාරුවෙන් දවසම පන්ති කරලා ඉවරලා අවසානයේ රෙකෝඩ් එකක් දෙන්න ඕනේවට රෑ 12ක වෙනකන් රෙකෝඩ් කරලා තියෙනවා මයික් එක නොගහ. ඒ වගේ වෙලා තියෙනවා. ඒවා YouTube අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ ප්‍රයිවට් තියෙනවා. ඒ දවසක පන්ති ලොකු වෙච්ච දවසක පබ්ලික් කරන්න. හරි. දැන් 80 කියලා කියන්නේ 100ට වඩා අඩු එකක්. එහෙනම් ඕනෑම වෙලාවක තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී වාෂ්පයක් විදිහට පිට වෙනවා නම් ඒක හැම වෙලේම වාෂ්පී භවනයක් විදිහට ගන්න. අපි රෙද්දක් වියලා දැම්මමත් වාෂ්පී භවනයේ ඔස්සේ තමයි වාෂ්ප වෙලා ඒකේ තියෙන වතුර අයින් වෙන්නේ. අර බිමට වතුර ටිකක් හැලුවොත් එහෙම වාෂ්පී භවනයක් වෙන්නේ. පැහි නටන්නේ නැහැ. හැබැයි මේ හොඳට රත් වෙලා තියෙන තාච්චියකට වතුර දැම්මොත් එහෙම ඒක ටක් ගාලා පැහිලා වාෂ්ප වෙලා යනවනේ. අර උයද්දින් එහෙම ටක් ගාලා වතුර ටිකක් තියෙද්දින් ඕක රත් වෙලා යන්නේ. ඒ වාෂ්පීකරණය. ඒ කියන්නේ බලෙන් තාපය දීලා තාපාංකයේදී සම්පූර්ණයෙන් වාෂ්ප කරලා හැරීම වාෂ්පීකරණය. ඒ කියන්නේ කවුරුත් කරන දෙයක්. ඉබේ වෙන ඒවා වාෂ්පී භවනය. ඔන්න ඕක තමයි මේකේ තේරුම. ඒ ඔස්සේ තාපයේ පද්ධතියකින් හානි වෙනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒ හානි වීමයි මේ සංක්‍රමණය කියන්නේ දෙකක්. මෙතනදී අර මේවා වැටෙන්නේ සංවහන වායු ගණයට. මොකද අර ගැටිලා හරි මේ ළඟ ඉන්න මේ කෙනෙක්ට හිතන්න පුළුවන් මේ වාෂ්පාංශය කියලා කියන්නේ මෙහි තියෙන H2O අණුවක්. අර H2 අණුවක් O එකත් එක්කලා එකතු වෙලා අත්තල් බැඳගෙන මෙහෙම වෙලා රුම් ගාලා මේකේ වදින ගමන් මේ තාපය ඇවිල්ලා ගාලා යනවා. ඒතර ඒක අපිට හිතන්න පුළුවන් සංවහන වායු ධාරාවක් කියලා. අය මෙහෙම දෙයක් තියෙනවා. දැන් යම් පද්ධතියකට හිතන්නකෝ අපි මේ වතුරට දැන් මිශ්‍ර කිරීම තාප මිශ්‍ර කිරීම හමුවේ අර මේ තාපයේ ඔයගොල්ලෝ පැටිකල් අපි දැන් පැටිකල් ටික කවර් කරේ නැහැනේ. පැටිකල් ටික කතා කරනවා. ඒතර පැටිකල් වලදී අපි කතා කරනවා මේක හැම වෙලෙම පියනකින් වහලා තියන්න ඕනේ මිශ්‍රණ ක්‍රමයෙන් ඔය විශිෂ්ට පදාර්ථය මොකක්ද? ඒකට හේතුව තමයි අපි සමහරවිට මේ එකතු කරන්නේ ආසන්නව 100ට වගේ يعني හුමාලයෙන් රත් කරගත්ත ඊයම් මූ නිසා. එයින් අපි ආසන්න උපකල්පනය කරනවා 100යි සෙන්ටිග්‍රේඩ් අංශකවල තියෙන ඊයම් මූ නිසා තමයි මේ පදයට එකතු කරන්න කියලා. ඒතර එකතු කරලා මේ 100යි සෙන්ටිග්‍රේඩ් අංශක ඊයම් මූ නිසා ටික මේ වතුරේ ගෑවෙද්දිම මොකද වෙන්නේ? ටක් ගාලා මේ ටික වාෂ්පීකරණය වෙනව නේද? වාෂ්පීකරණය වෙනවා. මොකද මෙයා ඉන්නේ තාපාංකේ. එහෙනම් තාපාංකයත් එක්ක මෙයා වෙද්දී අර ඊටා පොඩි වාෂ්ප ප්‍රමාණයක් ටක් ගාලා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වාෂ්ප භවන වෙන්න පටන් ගන්නවා. අන්තිමට ඔය කොහොම හරි කමන්නේ පද්ධතියෙන් වාෂ්ප විදිහට අයින් වුණොත් පද්ධතියේ තියෙන ස්කන්ධය නියතයි කියලා හිතන්න පුළුවන්. බෑ. සහ පද්ධතියෙන් තාපයත් බාහිර පරිසරයට හානි වුන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. බෑ. ඒකට අර උපකල්පන වලට වැරදි කියලා කියන්නේ අපිට තාප සමීකරණ වළංගු නැහැ කියලා වෙන්නේ. ඒක නිසායි තමයි අපි අර හැම වෙලේම පියනකින් වහගෙන මේ වැඩේ කරන්නේ. අපි ප්‍රැක්ටිකල් කරද්දී ඔය හැමදේම කතා කරනවා. ඒ කියන්නේ ඇයි මේ හැම ඇයි පියනක් තියෙන්නේ? ඒ ඔය තියෙන වතුරට මේ ගානට වතුර දාන්න ඔය හැමදේම කතා කරනවා. ඒ නිසා ඒක හදිස්සියක් කරගන්න ඕනේ නැහැ. අර මම අර පොයින්ට් එක කිව්වා. ඔන්න මේ වාෂ්පී භවනයයි වාෂ්පීකරණයයි තාපාංකයේදී රත් කරලා වාෂ්ප කරනවා නම් ඒක වාෂ්පීකරණය. මේවා ගැන වාෂ්පවලදී අපි පැහැදිලි කරනවා. මම නෝට් එකට දෙන්නේ නැහැ. ඒතර ඉබේම වාෂ්ප වෙනවා නම් ඒක වාෂ්පී භවනය. දැන් තව එකක් තමයි ඔය මේ මැටි කලයේ වතුර සීතලයි නේද? ඒකට හේතුව වාෂ්පී භවන ක්‍රියාවලිය. මැටි කලයක් ගත්තාම මැටි කලය කියන එක නා සීල් නැහැ. අපිට පේන්නේ නැති පරාසයේ ඕකේ කුඩා සිදුරු තියෙනවා. දැන් ඔහොම කියපුවම හිතෙන් ඇදෙනවා. ඉතින් වතුර එහෙනම් ගලාගෙන ඉන්න ඕනේ නේ කියලා. ඒ නෑ ඊට වඩා කුඩා සිදුරු. සිදුරේ අගේ කුඩා වෙද්දී පෘෂ්ටිකාතතිය වගේ දේවල් බලපාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වතුර අංශුවක් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා වටෙන් දැන් වතුර අංශුව ගොඩක් ලොකු හිලක් තියෙද්දී වතුර අංශුව එළියට පයින්නවා. චූටි හිල චූටි වෙද්දී මේ වතුර අංශුවට පුළුවන් වෙනවා අතපය කකුල් හතර දාගෙන මෙහෙම අල්ල ගන්න. මේ හිල වටේට අල්ල ගන්නවා. අර දොරෙන් එළියට යද්දී මිනිස්සෙක් දොර අල්ල ගන්නවා වගේ යන්න එපා නම් මිනිස්සුන්ට පුළුවන් මේ වතුර අංශුවක් මෑන්දේ. හරි ඌ අත් දෙකයි කකුල් දෙකයි දාලා අර සිදුර අල්ල ගන්නවා. ඒ එතනින් ඊට පස්සේ වතුර යන්න බෑනේ. ඒ අමාරුවෙන් එහෙම මෙන් කවුරු හරි පැනලාවත් අපි කියනවා වතුර වෑහෙනවා කියලා. අර වතුර වෑස්සෙනවා කියලා කියන්නේ. මැටි කලයකින් ලාවට වතුර ගෙන. ඔය මැටි කලයක් මැටි කලයකට අලුත් මුට්ටියකට හරි මැටි කලයකට හරි වතුර දාලා බලද්දී මේ වටෙන් අත ගාලා බලද්දී නිකන් අර එයාගේ වතුර ටිකක් තියෙනවා. ඒ වෑස්සිච්ච වතුර. ඔය වෑස්සෙන වතුර ටික වාෂ්ප කරලා අයින් කරනවා. වාෂ්ප කරන්න කොහෙන් හරි ශක්තිය උනේනේ.
එළියෙන් ගන්න try කරනවා. එහෙම නැත්නම් මේ මැටි කලේ ඇතුලෙන් ගන්නවා තාපය. ඇතුලේ තියෙන ජලයෙන් තාපය ගන්නවා. ඇතුලේ තියෙන ජලයෙන් තාපය අරගෙන මේක ඇදිද්දී ඉබේම මේ ඇතුලේ තියෙන ජලය කූල් වෙනවා. ඒකයි මැටි කල වල වතුර සුයිතල. වාෂ්පීභවන ක්‍රියාවලියක් නිසා. හරි. නැතු මැටි හිතනෙමි. අයිද ඔය මැටි වලට ගොඩක් වෙලාට උරා ගන්නවා අර ඔයගොල්ලෝ නිකන් අලුත් පහනක් හරි අමු වළඳක් හරි කියන්නේ තෙත් නැති වළඳක් හරි කැඩිච්ච වෙලාවක ඒ වළං කෑල්ල තොල්පටට තියලාගෙන බලන්නකෝ. ඔව් බලන්නේ දවසක එහෙම වුණොත් එහෙම මැටි පහන් කෑල්ලක් හරි වළං කෑල්ලක් හරි අමු වළං කෑල්ලක් හරි තොල්පටට තියාගෙන බලන්න. තොල්පටට මේ තොලට තියාගෙන බලන්න. තෙත තොලට තියාගෙන බලන්න. ගැවෙන්නේ. හරි. දැන් ආයේ ඒක කල්පනා කරනවා. ඒ බලන් කෑල්ල කිස් කරනවා ඊට පස්සේ. එච්චරයි. ඒක ඇලෙනවා. තොල්පටේ ඇලෙනවා. මොකද හේතුව ඒක තෙතයිනේ. අර කෙල ටක් ගාලා උනා ගන්නවා. තොලේ තියෙන කෙල ටික. ඒතර මේක ඇතුලේ අර රික්තකයක් වගේ එකක් හැදෙනවා. මේක මේ ඇලෙනවා. අර දැකලා තියෙනවද? සීත රටවල් වල මස් කෑලි එහෙම ගිහින් හිටන්. සීතල වෙච්ච තැන් වලට ෆ්‍රීස් වෙච්ච තැන් වලට ගිහින් තිබ්බහම ටක් ගාලා ඒකේ තාපය ගන්න හින්දා මේවා ඇලෙනවා ඒකට. දැකලා නේද? අර හෙන ගේමක් දෙනවා ඊට පස්සේ. ඔය දිවවල් අතවල් එහෙම තියන්නේ නැහැ මිනිස්සු ග්ලව්ස් දාලා ඒවා අතපය තියන්නේ. අතපය ඇලෙනවා. ඒ වීඩියෝ තියෙන බලන්න. අර ඒ වගේ වැඩක් පොඩි වැඩක් වෙනවා ඔය මැටි කෑල්ලක් තිබ්බහම. එතන එනම් වෙන්නේ අර කෙල ටික මේ වෙච්චාම තෙත හිඳිච්චාම ඒක හැම ඇල්ල තියෙනවා. හරි. ඒක නේ අපි පාඩම. තාප සංවහනය. එහෙනම් අර කියන ක්‍රම වලින් යටතේ ප්‍රධාන මාතෘකාවක් විදිහට කඩා ගන්නවා තාප සංවහනය. අරව වෙන වෙනම කතා කරනවා. පොදුවේ හින්දා ලියාගමු තාප සංක්‍රමණය. ලියන්නකෝ. තාප සංවහන ප්‍රධාන මාතෘකාව මේකේ සිද්ධියේදී ලියන්න තාප සංක්‍රමණ ආකාර තුනක් ලෙස 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 සංවහනය සන්නයනය සංවහනය සහ විකිරණය සන්නයනය සංවහනය සහ විකිරණය වශයෙන් තාප සංක්‍රමණය වන අතර වශයෙන් තාප සංක්‍රමණය වන අතර තාප සංවහනය සලකමු තාප සංවහනය සලකමු හරි එහෙනම් පොයින්ට් එකක් දාලා ලියන්න තාප සංවහනය කියන්නේ මොකක්ද කියන එක රත් වූ වස්තුවක් අවට රත් වූ වෙනම ලියන්න රත් වූ වස්තුවක් අවට රත් වූ වස්තුවක් අවට රත් වූ වස්තුවක් අවට රත් වූ වස්තුවක් අවට පවතින වායු රත් වූ වස්තුවක් අවට පවතින වායු උෂ්ණත්වයේ වැඩි වස්තුව සමග ගැටුණු විට උෂ්ණත්වයේ වැඩි වස්තුව සමග ගැටුණු විට උෂ්ණත්වයේ වැඩි වස්තුව සමග ගැටුණු විට පෘෂ්ඨයෙන් තාපය උරා ගනිමින් පෘෂ්ඨයෙන් තාපය උරා ගනිමින් පෘෂ්ඨයෙන් තාපය උරා ගනිමින් වාතයේ උෂ්ණත්වයේ වැඩි වන අතර වාතයේ උෂ්ණත්වයේ වැඩි වන අතර එවිට වාතයේ ඝනත්වය අඩුවේ එවිට වාතයේ ඝනත්වය අඩුවේ හරි දැන් මෙන්න මෙහෙම ඉන්නවා දැන් මේ වල ගැටෙනවා ඇවිල්ලා ගැටිච්චාම මේ එළියෙන් මෙයාගෙන් තාපය මෙයාලා උරා ගන්නවා හරි උරාගෙන මෙයාලගේ ඝනත්වය අඩු කර ගන්නවා ඊට පස්සේ මේවා උඩට සංවහන වායු විදිහට ගමන් කරනවා අපි කියනවා මෙන්න මේ ක්‍රියාවලියට
සංවහනය මගින් තාපය ඉවත් වෙනවා කියලා. හරි. මේවා ලියන්න සංවහන වායු ධාරා. ඇඳගන්න මේක. සංවහන වායු ධාරා. මේක උෂ්ණත්වයේ වැඩි පද්ධතිය. මේක තීටා රූම් ටෙම්පරේචර් එක. ඒක අපි තීටා R කියලා දාමු. කාමර උෂ්ණත්වය. වැඩි උෂ්ණත්ව සහිත පද්ධතිය. හරිද? එහෙනම් ලියන්න සංවහනයේ මගින් වස්තුව සතු තාපයේ ඉවත්වන නිසා වස්තුවේ තාපය හානි වේ. වස්තුවේ තාපය හානි වේ. වස්තුවේ තාපය හානි වේ. වස්තුවේ තාපය හානි වේ. T කාලයක් තුල හානිවන මුළු තාප ප්‍රමාණය සංවහනයෙන් හානිවන මුළු තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් T කාලයක් තුල සංවහනයෙන් හානිවන මුළු තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් හරි ඩෙල්ටා Q නම් තාප සංවහන ශීඝ්‍රතාවය තාප සංවහන ශීඝ්‍රතාවය සමානයි මොකක් කියන්න පුළුවන්ද මට හානි වූ තාප ප්‍රමාණය බෙදනවා අපි ගත වූ කාලේ ඒ කියන්නේ සංවහන ශීඝ්‍රතාවය අපි කියන්නේ dq බෙදීම dt කියලා. ඉතා කුඩා තාප ප්‍රමාණයක් ඉවත් වෙන්න ගත වෙනවා නම් ඉතා කුඩා කාලයක් අපි මේක අංකණය කරනවා q ඩොට් කියලා. තාපය හානි වන ශීඝ්‍රතාවය. ඒක dq බෙදීම dt. තව විදිහට කියනවා නම් ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t. ඔන්න ඕක. තාප හානි වීමේ ශීඝ්‍රතාවය. ඔක ලියලා තියන්න අංකනේ. මෙතන D කියලා කියන්නේ ඉතා කුඩා. අර සීමාව දාන්නේ අපි. ඒක අවකලන සීන් එක. ඉතාම කුඩායි. අපි යම් ප්‍රමාණයක් සලකන්නත් පුළුවන්. ඒකේ අංකණය අපිට Q dot කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ලියන්න මාතෘකාව. තාප සන්නයන ශීඝ්‍රතාවය හා නිව්ටන්ගේ සිසිලන නියමය. තාප සන්නයන ශීඝ්‍රතාවය සහ නිව්ටන්ගේ සිසිලන නියමය. තාප සන්නයන ශීඝ්‍රතාවය හා නිව්ටන්ගේ සිසිලන නියමය. නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියන්නේ තාප සංක්‍රමණය වන තාප සන්නයන වන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශය. තාප සන්නයන ශීඝ්‍රතාවය සහ නිව්ටන්ගේ සිසිලන නියමය. සිසිලන නියමය කියන්නේ මොකක්ද කියන එක ඉගෙනගෙන තාප සන්නයනතාවයට ප්‍රකාශයක් ගමු. තාප සන්නයන ශීඝ්‍රතාවය. තාප සන්නයන ශීඝ්‍රතාවය හා සංවහන කොහොම හරි මේක සංවහන තාප සංවහන ශීඝ්‍රතාවය හා නිව්ටන්ගේ සිසිලන නියමය. ඕකේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. අපි ඊට පස්සේ නෝට් එකට ගමු. මම ගන්නවා කාමර උෂ්ණත්වය තීටා R වන පරිසරයක නිදහසේ එල්ලලා තියෙන
හරස්කඩ නෙමෙයි sorry. පෘෂ්ඨීය වර්ගඵලය a වන පෘෂ්ඨයේ වර්ගඵලය a වන තීටා උෂ්ණත්වයක පවතින වැඩි උෂ්ණත්වයක මේට වඩා වැඩි උෂ්ණත්වයක පවතින වස්තුවක් ගන්නවා වැඩේට. ඕකේ. දැන් උෂ්ණත්වය වැඩි තැනින් උෂ්ණත්වය අඩු තැනට තාපය යන අඩු තැනින් වැඩි තැනට. වැඩි තැනින් අඩු තැනට. අර විදිහට ඇවිල්ලා වාතය ඇවිල්ලා මෙහෙම ගැටෙනවා. මෙහෙම ගැටිගෙන යනවා. ගැටිගෙන යද්දී අර විදිහට තාපය හානි වෙගෙන යනවා. අන්න ඒ විදිහට අපි කියනවා මෙයාගෙන් ඉවත් වෙන තාප ප්‍රමාණය ඩෙල්ටා Q A ඩෙල්ටා T කාලයකදී. එනිසා මට කියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියලා Q ඩොට් ශීඝ්‍රතාවෙන් තාපය හානි වෙනවා කියලා. කියන්නේ තාපය හානි වෙනවා. දැන් වැඩේ තමයි හානි වීම කෙරෙහි මොන වගේ සාධක බලපායිද කියන එක. එහෙනම් අපි මේ සාධක දිහා නිකන් හිතලා බැලුවොත් එහෙම මේකේ ඇවිල්ලා ගැටෙන වායු අණු ප්‍රමාණය ගැටෙන ප්‍රමාණය වැඩි නම් හානි වෙන ප්‍රමාණය වැඩිද අඩු වේද? වැඩි වෙනවා. ගැටෙන ප්‍රමාණය වැඩි වෙන්න හේතුව වායු අණු පැවතීම වැඩි එක නෙමෙයි සමහර විට මෙයාගේ ගැටිය හැකි පෘෂ්ඨික වර්ගඵලය. මොකද දැන් ඉඩ වැඩි නම් ගොඩක් ඒක ඇතුලේ ගැටෙන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඕකේ කොච්චර වායු තිබ්බත් වැඩක් නැහැ මේක තාප මේ හරියක් වෙනකන් තාප පරිවර්ණය කරලා යනවා. එතකොට තාපය හානි වෙන්න පුළුවන් මේ කොටසෙන් විතරයි. තාප පරිවර්ණය කරන. දැන් තාප පරිවර්ණය කරන නිකන් නිරාවරණය කරලා දිනවනම් මේක හැමතැනම ගැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මට කියන්න පුළුවන් මේ Q ඩොට් ශීඝ්‍රතාවයේ කෙරෙහි බලපානවා පෘෂ්ඨික වර්ගඵලය. ඒක පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන්ලු සමානුපාතික බව. ඒ කියන්නේ තාප හානි වෙන ශීඝ්‍රතාවයේ ඩබල් වෙනවා පෘෂ්ඨික වර්ගඵලය ඩබල් කරොත්. හරි. ඒක අර්ධයක් කරොත් තාප හානි වෙන ශීඝ්‍රතාවයත් අර්ධයක් වෙනවා. තව මොන වගේ දේවල් බලපායිද? තව මොන වගේ දේවල් බලපායි? උෂ්ණත්වය කොහොමද බලපානවා? ඒකට අපි කියන උෂ්ණත්වය නෙමෙයි අතිරික්ත උෂ්ණත්වය බලපානවා. ඒකට හේතුව ඔන්න බලන්න. අපි තාප විද්‍යාව පළවෙනි නියමයේ කතා කරා නේද? sorry ශුන්‍යාදි නියමයේ කතා කරා නේද? ශුන්‍යාදි නියමයේ මොකක්ද කියලා කියන්නේ? පද්ධති දෙකක් තාප සමතුලිතයක ඉන්නවා නම් අර ඔහොම කතා වන්න කියන්නේ තව විදිහට කියන්න පුළුවන් උෂ්ණත්ව දෙක සමාන නම් ඒ පද්ධති දෙක තාප සමතුලිතයක ඉන්නවා කියලා. එතකොට රූම් ටෙම්පරේචර් එකයි වස්තුවේ උෂ්ණත්වය දෙක සමාන නම් ඔය කියන જાතිය තාප හානියක් වෙනවද? වෙන්නේ නැහනේ. ඒ දෙන්න සමාන නම් තාප හානියක් වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. ටික මේක වැඩි වෙන්න හානි වෙන්න පටන් ගන්න ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අතිරික්ත උෂ්ණත්වයේ මේ සිද්ධියට බලපානව නේද? එහෙනම් අපි කියනවා Q ඩොට්. Q ඩොට් කියන්නේ කවුද මේ? සංවහන ශීඝ්‍රතාවය. සංවහන ශීඝ්‍රතාවය. ඔව්. ඒක සමානුපාතික වෙනවා. තීටා ඍණ තීටා ආර්ට. ඉතින් ඔන්න ඔය සාධක දෙක මතලු රඳාපවතින ගෙන්න දේ අපි නෙමෙයි කියන්නේ නිව්ටන් කියලා තියෙන පරීක්ෂණාත්මක යම් පරීක්ෂණයකදී. ඔය වගේ එල්ලලා මැනලා කරලා බලලා කරලා එයා කියලා තියෙනවා. තව මොකක් හෝ සාධකයක් බලපානවා නම් ඒකට බලපාන නියතයක් විදිහට සමානුපාතික නියතය හඳුන්වලා දෙන ගමන් ඔන්න සමීකරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සමානයි K A තීටා ඍණ තීටා R ඔච්චරයි. ඕකේ? හරි. K කියලා කෙනෙක් ඉන්නවා. එයා එකක් වෙලා බිඳුවක් වෙලා යන්නේ නැහැ. එයා ඉන්නවා. ඒ තමයි මෙයාගේ පෘෂ්ඨික ස්වභාවය. ඒ කිය මොකද්ද? ඒ කිව්වේ සමහර අවස්ථාවලදී අපි කතා කරලා තියෙනවා නේද? දැන් තාපය කියන කෙනා මෙයාට උෂ්ණත්වය අඩු වුණොත් තාප හානි වෙන්න පුළුවන්ද? බැරි වුණා. දැන් බෑ කියලා කියන්න පුළුවන්. බෑ. නමුත් මේ ඇතුල් වීමක් ගැන හිතන්න පුළුවන් නේද? ඇතුල් වීමක් ගැන හිතන්න පුළුවන්. ඒ වගේම මේක කබලක් හරි මොකක් හරි කියලා ගත්තොත් එහෙම ඇතුළ ඔයා හිතන්නකෝ ඔය සිද්ධියේ ඇතුළ නිකන් අර කණ්ණාඩියක් වගේ තාපය පරාවර්තනය කරන්න පුළුවන් පෘෂ්ඨයක්. ආලෝකය පරාවර්තනය කරන්න පුළුවන් නම් ආලෝකය වගේ හැසිරෙන තාප විකිරණ පරාවර්තනය කරන්න බෑද? පුළුවන්. ඒක තමයි උණු වතුර බෝතලේ ඇතුල් පැත්ත මොනව කරලා තියෙනද? නිකන් අර ඒ පාටට හරි ගස්සලා තියෙන්නේ. රිදී ආලපනයක් ගාලා තියෙන්නේ. අර විකිරණ තාපය නැවත ඇතුල් පැත්තටම පරාවර්තනය කරගන්න. ඒ තාප හානි වීමේ ශීඝ්‍රතාවය මොනව කරලා තියෙන්නේ? අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිනිඳු සුමට වෙද්දින් සුමට සුදු පැහැවෙද්දින් තාප හානි වීමේ ශීඝ්‍රතාවය යම් පෘෂ්ඨයකින් අඩු වෙනවා. කළු රළු වෙද්දින් තාප හානි වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ කළු රළු භාවයේ මත පෘෂ්ඨයක තියෙන ස්වභාවයේ මත මේ තාප හානි වෙන පෘෂ්ඨයක තියෙන ස්වභාවයේ මත රඳාපවතිනා වූ නියතයක් තමයි මේ තියෙන්නේ K කියලා. Kව අර්ථ දක්වන්නම ඕන නම් K උක්ත කරලා යටට එන කට්ටිය එකක් වෙන්න උඩ කෙනාව අර්ථ දක්ව ගමු. අර K උක්ත කරපුවා ඔන්න ඕක එන්නේ. අර කෑල්ලේ මේක බෙදෙනවා. එහෙනම් යට කට්ටිය එකක් වෙන්න බලන්න උඩ කට්ටිය අර්ථ දක්වමු. හ්ම්. හ්ම්.
හරි ඕක වෙන්නේ මෙහෙමයි. හරි. ඕක වෙන්න ඕනේ. බාහිර උෂ්ණත්වයකට නිරාවරණය වෙලා තියෙන යම්කිසි පෘෂ්ඨයක් සලකද්දී ඒ පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් තුලින් පෘෂ්ඨයේ අපිට සලකන්න පුළුවන් ඒකක වර්ගඵලයක්. ඒ කියන්නේ වර්ග මීටර එකක් තුලින් ඒකක අතිරික්ත උෂ්ණත්වයකදී ඒ කියන්නේ එළිය උෂ්ණත්වය 30යි නම් මේක 31 තියෙන වෙලාවෙදී අතිරික්ත උෂ්ණත්වය ඒකක එක තියෙන වෙලාවෙදී ඒ පෘෂ්ඨයෙන් හානි වෙන තාප ප්‍රමාණයක් තියෙනවනේ. තාපයේ ගලා යන ශීඝ්‍රතාවයක් තියෙනවනේ. අන්නේ ශීඝ්‍රතාවයට අපි කියනවා මේ පෘෂ්ඨය මොකක් කියලාද? K කියලා. යම් වස්තුවක් ගත්තාම එයා බාහිර පරිසරයෙන් නිරාවරණය වෙලා තියෙන වෙලාවේදී එයාගේ ඒකක වර්ගඵලයක් තුලින් ඒකක අතිරික්ත උෂ්ණත්වයකදී පෘෂ්ඨය හරහා හානි වෙන තාප හානි වෙන ශීඝ්‍රතාවය අපි කියනවා එයාගේ K අගය කියලා. එහෙනම් කළු රළු වෙද්දී මේ අගය වැඩි වෙනවා, සිනිඳු සුමට සුදු වෙද්දී ඔය අගය අඩු වෙනවා. ඔච්චරයි. ඉතින් ඕක තමයි නියමය. මේක මම නෙමෙයි කියන්නේ, ඒක නිව්ටන් කියන්නේ. ඒ නිසා ඒක නිව්ටන්ගේ සිසිලණය කියලා කියන්නේ මේකෙන් එළියට තාපය හානි වෙන ශීඝ්‍රතාවයට සමාන ශීඝ්‍රතාවයෙන් මේක සිසිල් වේගන යනවා. ඒක නිසා මේකට සිසිලන නියමය කියලා කියන වස්තුවක සිසිලන නියමය. අර එළියට යනවා වගේ මේක අඩු වෙනවා. හරි. සිද්ධිය ටික දාගමු. හරි. ලිය ගන්න. මේ කැලි බැල් ටික ගැලපෙන්න ලියමු. ලියන්න එනම්. තීටා r පරිසර උෂ්ණත්වයක තීටා r පරිසර උෂ්ණත්වය කාමර උෂ්ණත්වයක ඕන එක. තීටා r කාමර උෂ්ණත්වයක එල්ලා ඇති තාපහානි වන ශේෂ්ඨඵලය නැත්නම් වර්ගඵලය තාපහානි වන වර්ගඵලය a වන 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 තීටා ඉහළ උෂ්ණත්වයක පවතින කියන්නේ කාමර උෂ්ණත්වයට වඩා ඉහළයි කියන එකයි නොකිය කිව්වේ. තීටා ඉහළ උෂ්ණත්වයක පවතින වස්තුවකින් තාප සංවහන ශීඝ්‍රතාවය q dot නම් හරි ටග් ගා රූපය දෙකක් ඉක්මනට q dot නම් හරි ලියන්න. තාප හානි වන ශීඝ්‍රතාවය සඳහා පහත සාධක බලපායි. අංක 1 ලියන්න. බාහිර වාතය සමග ගැටෙන මුළු පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලයට සංවහන ශීඝ්‍රතාවයේ සමානුපාතික වේ. වර්ගඵලය වැඩි වෙද්දී වැඩි වෙනවා. අඩු වෙද්දී අඩු වෙනවා.
හරි මේක දාන්න. ඊට පස්සේ දෙවෙනි එක ලියන්න. අතිරික්ත උෂ්ණත්වයට ශුන්‍ය නම් අතිරික්ත උෂ්ණත්වයේ ශුන්‍ය නම් තාපහානි වන ශීඝ්‍රතාවයේද ශුන්‍ය වන අතර අතිරික්ත උෂ්ණත්වයේ ශුන්‍ය නම් තාපහානි වන ශීඝ්‍රතාවයේ ශුන්‍ය වන අතර අතිරික්ත උෂ්ණත්වයේ ශුන්‍ය නම් තාපහානි වන ශීඝ්‍රතාවය ශුන්‍ය වන අතර අතිරික්ත උෂ්ණත්වයේ වැඩිවත්ම ඊට සමානුපාතිකව තාපහානි ශීඝ්‍රතාවයේද වැඩි වේ. නැත්නම් සන්නයන සංවහන ශීඝ්‍රතාවයේද වැඩි වේ. අතිරික්ත උෂ්ණත්වය වැඩිවත්ම ඊට සමානුපාතිකව සංවහන ශීඝ්‍රතාවයේද වැඩි වේ. ඔය වැඩි වෙන බව පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන්. වැඩි වේ. හරි. දෙවෙනි සමීකරණය කියලා මේක දාගන්න. ටැග් ගාලා. දෙවෙනි සමීකරණය කියලා මේක දාගන්න. එහෙනම් මේ දෙකටම යටින් පොදුවේ 1,2 කියලා අරගෙන මේක ලියා ගන්න. ඒක සමානුපාතික දාලා ලියන්න. සමානුපාතිකයි මේක. සමානුපාතික නියතයේ k විට සමානුපාතික නියතය k විට q dot සමානයි ka theta ඍණ theta r. මේක පොදු කතාවක්. theta ඍණ theta r කියලා කියන්නේ අතිරික්ත උෂ්ණත්වයකට කියන නම. අයියෝ පේන්නේ. q dot සමානයි ka theta ඍණ theta r. හරි. දැන් ඔය වගේ සමීකරණයක් ගත්තාම මම කියන්නේ ගාණක් ගත්තාම මේකේ හැමල මතක් වුණාට වැඩක් නැහැ. මේක ඇතුලෙන් මේ සමස්ත සිද්ධිය මතක් වෙන්නයි ඕනේ. තේරුණාද? ඕක ලියවෙද්දිම ඔය අදාළ දේවල් ගැන කියවෙද්දිම K ගැන කියවෙද්දින් A ගැන කියවෙද්දින් අතිරික්ත උෂ්ණත්ව වලට දත්ත දෙද්දින් කාමර උෂ්ණත්වයේ ඉල්ලා ඇති 60ක අංශුවක් කියද්දින් වස්තුවක් කියලා කියද්දින් අපිට තේරෙන්න ඕනේ මේ කියන්නේ මෙන්න මේ සිද්ධිය ගැන කියන එක. ඒකයි ඔළුවට එන්න ඕනේ. ආයෙනම් ඒක සමීකරණ නෙමෙයි ෆිසික්ස් කියලා කියන්නේ මේ සමීකරණ ASCII තියෙන කතාව. ඔන්නම ගන්න පුළුවන් සමීකරණ. දැන් කියන ওই ශීඝ්‍රතාවයෙන් එළියට හානි වෙනවා. ඔය හානි වෙන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශය. හරි. ලියන්න. K කියන සමානුපාතික නියතය කියලා කිව්වනේ. K පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතින නියතයක් වේ. K පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතින නියතයක් වන අතර K පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතින නියතයක් වන අතර K පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතින නියතයක් වන අතර කළුරළු භාවයේ වැඩිවත්ම ඔන්න පෘෂ්ඨයේ කළුරළු භාවයේ වැඩිවත්ම K අගයේද වැඩි වේ. එවිට තාප හානි වන හෝ අවශෝෂක ශීඝ්‍රතාවය වැඩි වේ. එවිට තාප හානි වන හෝ අවශෝෂක ශීඝ්‍රතාවය වැඩි වේ. ඇයි අවශෝෂක කියන්නේ? මචුට ඒකට උදාහරණයක් දෙන්න. බැලලාවත් මේක මේක උෂ්ණත්වය අඩු වෙලා තිබ්බනම් ඔය කියන විදිහටම ඇතුළට එන්න පටන් ගන්නවා. යා. ඕකේ. ඊට පස්සේ K වර්ධක් වන්න K උක්ත කරන්න ඉක්මනට. K කියලා කියන්නේ Q dot බෙදීම A වතාවක්. හරි. පොඩ වැඩේ තේරෙන්න පොඩි කොටුවක් ආකාරයට ඇඳ ගන්න. ඔන්න අපි අඳින අදාළ වස්තුවක්. මෙයාගේ වර්ගඵල 1යි m වර්ගය. එතන මෙතන උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා සමානයි 1යි සෙන්ටිග්‍රේඩ් අංශක. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පෘෂ්ඨික ස්වභාවය මත මේ පෘෂ්ඨය ගැන කියද්දී ඒ පෘෂ්ඨයේ K කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් තුළින් ඒකක අතිරික්ත උෂ්ණත්වයකදී එයා හරහා හානි වන තාප ප්‍රමාණයේ ශීඝ්‍රතාවය
හානි වෙන ශීඝ්‍රතාවය සමානයි k කියලා. ඔන්න හමන්දින්න පුළුවන්. ඒක චුට්ටක් ඇඳගන්න. රූපෙත් එක්කලා. තේරුණේ? වස්තුවක් ගත්තා එළියට වඩා එකකින් වැඩි නම් ඒ වෙලාවේ ඒකක වර්ගඵලයක් තුලින් හානි වෙන ශීඝ්‍රතාවයට කියන නමක් ඒක k. එන k. ඕකේ අර්ධකම ලියන්න නම් ඒකක අතිරික්ත උෂ්ණත්වයකදී ඒකක අතිරික්ත උෂ්ණත්වයකදී ඒකක වර්ගඵලයක් තුලින් ඒකක අතිරික්ත උෂ්ණත්වයකදී ඒකක වර්ගඵලයක් තුලින් තාපය හානි වන ශීඝ්‍රතාවය 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 පෘෂ්ඨයේ සිසිලන නියතයයි පෘෂ්ඨයේ සිසිලන නියතය kV පෘෂ්ඨයේ සිසිලන නියතය kV k ගේ ඒකකය මොනවා වෙයිද k ගේ ඒකකය මේක ජූල් නෙමෙයි q ඩොට් එකක් තියෙන්නේ වොට් හරි ජූල් ස්ක්‍රීන් එක එහෙම නැත්නම් වොට් බෙදීම m වර්ගය අතන කෙල්වින්. ඒතර එන්නේ උනේ වොට් වර්ග මීටරයට කෙල්විනයට. ඔන්න එකක් දාලා තියාගන්න. උදාහරණ ගානක් මෙතන හදන්න තිබ්බනම් හොඳයි. ඉතින් කේත් දීලා ඒත් දීලා තීර අරුත් දීලා මොකක් කරේ ගුණ කරලා එකක් ගන්න තිබ්බා. නිකම් පොඩි ගානක් හදලා පෙන්නන්නත් වැඩි තේරෙන්නේ. පොඩි උදාහරණ ගානක් ගමු. එහෙනම් අපි ගමු මෙන්න මේ සිද්ධිය. වස්තුවක් තියෙනවා. වස්තුවේ හරියටම පෘෂ්ඨික වර්ගඵලයේ a කියන එක සමානයි අපි හිතමු 1 වර්ග මීටර වෙනවා කියලා. එළියේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වය 30යි සෙන්ටිග්‍රේඩ් අංශක. ඇතුලේ උෂ්ණත්වය අපි හිතමු 70යි සෙන්ටිග්‍රේඩ් අංශක. ඇතුලේ උෂ්ණත්වය. එතකොට මෙයාගේ k අගය k කියන එක සමානයි 10යි වොට් වර්ග මීටරයට කෙල්විනයට වෙනවා. 10 වොට් වර්ග මීටරයට කෙල්විනයට එනවා. එහෙනම් මම කියනවා මේ පෘෂ්ඨය මගින් තාප හානි වීමේ ශීඝ්‍රතාවය හොයලා දෙන්න කියලා. තාප හානි වීමේ ශීඝ්‍රතාවය දැන් මේ අහන්න දැන් මේ අන්න සමීකරණ තියෙනවා මෙන්න ගාණක් දුන්නා හැදුවා කියන තැනට නෙමෙයි. අපි හිතන්න ඕනේ අර සමීකරණයක් අපේ මේ ඔළුවේ නැහැ. ඇයි මේක හම්බෙන්නේ විභාග වෙලාවනේ. එතකොට ඒ වෙලාවේ ওই සමීකරණයක් නැහැනේ. එතකොට වර්ගඵලයක් දීගෙන සිසිලන නියත දීගෙන අතිරික්ත උෂ්ණත්වය හොයන්න දත්ත දීගෙන කැරකිලා එද්දින් මේක තේරෙන්න ඕනේ හරි මේ එන්නේ ගොනා හැරෙන්නේ පොල් පැලයට කියලා. හරි. එතකොට q ඩොට් කියන එක නම් සමානයි සම්බන්ධය ටක් ගාලා මතක් වෙන්න ඕනේ. මේ සම්බන්ධය මතක් කරගන්නේ අර සමීකරණ මතක් කරලා නේ මෙතන තියෙන දත්ත වලින් සම්බන්ධ මතක් වෙන ලෙවල් එකට ගේන්න ඕනේ. එහෙනම් ka θ ඍණ θ r. හරි. එහෙනම් q ඩොට් කියන එක නම් සමානයි k කියලා කියන්නේ 10යි a කියලා කියන්නේ 1යි උෂ්ණත්ව වෙනස 40යි. එහෙනම් 400යි වොට් කියන ශීඝ්‍රතාවයෙන් තාපය අයින් වෙනවා. ඒ කියන්නේ හීටරයක් වගේද වැඩ කරන්නේ? ඔව්. ඒ කියන්නේ හීටරයක් අපි වොට් යම් සමතාවකින් එළියට දාන්නේ. ඒ වගේ මෙයා දැන් එළියට දාන හොෝගාලා. හැබැයි එක මොහොතයි. ඒ කියන්නේ මේ ශීඝ්‍රතාවය එක මොහොතයි තියෙන්නේ. වෙනස් වෙනවද? මට කියන්න ඒකට උත්තරය. තප්පරයකට වොට් 400ක් එළියට දානවා. ඊළඟ තප්පරෙත් වොට් 400ක් එළියට දානවාද කියලා මං අහන්නේ. වෙන්න එපැයි නේ. ඇයි ඒ? අන්න. මොකද පද්ධතියෙන් තාපය ඉවත් මේ පද්ධතියෙන් තාපය ඉවත් වෙනවා කිව්වට මේ පද්ධතිය හැම වෙලෙම 70 තියෙනවද? නෑ ඉවත් වුණොත් මේක බහිනවා. බැස්සොත් අතිරික්ත උෂ්ණත්වය අඩු වෙනවා. අතිරික්ත උෂ්ණත්වය අඩු වුණොත් ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරි. ලියන්න. දැන් මේ කතාව ඕනේද? ගානක් උදාහරණ ඕනේද? පොත් තිබ්බොත් හොඳයිද? ඇඳලා නිකන් ෂේප් එකේ හදන්න. හරි. එළුවනම් එච්චරයි. ෂේප්. හරි. එහෙනම් ඊළඟ ගන්න මෙම ශීඝ්‍රතාවය ඊටාම කුඩා මොහොතක් පවතින අතර තාපයේ ඉවත් වීමත් සමග
තාපයේ ඉවත් වීමත් සමග තාපයේ ඉවත් වීමත් සමග තාපය ඉවත් වීමත් සමග තාපය ඉවත් වීමත් සමග වස්තුවේ උෂ්ණත්වය අඩුවන විට 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 අතිරික්ත උෂ්ණත්වය අඩුවීම නිසා අතිරික්ත උෂ්ණත්වය අඩුවීම නිසා තාප හානි වන ශීඝ්‍රතාවයද කාලය සමග අඩුවේ. 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 හරි. මේක පොඩ්ඩක් අවුල් යනවා නම් අවුල් යන්න හේතුව තමයි මේ ඊළඟ කාරණේ තේරුම් ගන්න එක. දැන් මේ දක්වා කරපු දේවල් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඔන්න බලන්න ඊළඟ සිද්ධිය මේක ඇතුලේ. ඔය කියන සමීකරණේ වළංගු වෙන්නේ වස්තුව ඇතුළට වස්තුව එළියටද වස්තුවේ පෘෂ්ඨයටද? පෘෂ්ඨයට. එන පෘෂ්ඨයේ තියෙන ස්වභාවයන් මේ වගේ දේවල් නිසා හානි විය හැකි ශීඝ්‍රතාවය සඳහා තමයි මේ ප්‍රකාශයක් එන්නේ q dot කියන එකට සමානයි ka theta ඍණ theta r. පෘෂ්ඨය සඳහා තමයි ඒක වළංගු වෙන්නේ. පෘෂ්ඨය හරහා මේ එන තාපය කොහෙටදපත් එළියන්නේ? එළියට යනවා. එළියට අරගෙන වෙන ඒවා වැඩක් නැහැ. එහෙනම් පද්ධතියකින් මෙහෙම තාපය අයින් වෙද්දී ඔය ශීඝ්‍රතාවයට සමාන ප්‍රමාණයකින් තාපය අයින් වෙනව නේද? එහෙනම් මේ තියෙන්නේ පද්ධතියේ තාපයේ ඉවත් වීම. දැන් මේ පිටවන ශීඝ්‍රතාවය මේ තියෙන්නේ අර පද්ධතිය ඇතුලෙන් ඉවත් වෙන ශීඝ්‍රතාවය කියලා හිතුවොත් එහෙම මෙතන ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියලා තාපයක් අයින් වෙනව නේද? යම් අර කියන ක්ෂමතාවෙන්ම තාපය එළියට අයින් වෙනවා. අයින් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ ඩෙල්ටා T කාලයකදී අපි ඩෙල්ටා T කාලයක් හිතද්දී ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් අයින් වෙලා නේද? පද්ධතියෙන් ඩෙල්ටා Q කියලා තාප ප්‍රමාණයක් අයින් වෙලා තියෙන්න ඕනේ. අර එකාකාර ලෙස අයින් වුණා නම් ඊටාම් කුඩා කාලයක් නිසා තමයි මම අර කිව්වේ dt දානවා කියලා. මොකද ඊටා කුඩා අවස්ථාවකදී අපිට හිතන්න පුළුවන් යම් ප්‍රමාණයක් අයින් වෙනවා කියලා. එකාකාරව. අන්න එහෙම නිසා කොහොම හරි යම් තාප ප්‍රමාණයක් අයින් වුණා කියලා හිතන්නකෝ. ඒක මේ පද්ධතිය හිතන්නේ කොයි වගේද? ඔය පෘෂ්ඨ මොනවද අදාළ නැහැ. යම් කිසි ස්කන්ධයකින් වස්තුවක ස්කන්ධයක් තියෙනවා නම් ඒ වස්තුවට විශිෂ්ට තාප ධාරිතාවයක් තියෙනවා නම් එයා තාපේ ඉවත් වෙච්ච ගමන් අනිවාර්යයෙන් වෙනස් කර ගන්නවා යාගේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. ඒක තමයි කලින් තාප මිතියේදී ඉගෙන ගත්තේ. යම්කිසි ස්කන්ධයකින් තාපය ඩෙල්ටා Q ප්‍රමාණයක් ඉවත් කරන්න ඒ ඉවත් කරන ප්‍රමාණයට සමානුපාතිකව අපිට ඒ අදාළ ස්කන්ධයේ උෂ්ණත්වය වෙනස් කරගන්නවා ඩෙල්ටා තීටාකින්. එහෙම වෙනස් කරගන්න හින්දා තමයි අර එයාගේ උෂ්ණත්වය එකම විදිහට තියෙනද ටික අඩු වෙගෙන යන්නේ. සිද්ධිය තේරුණාද? පෘෂ්ඨයෙන් හානි වෙනවා. හානි වෙන ශීඝ්‍රතාවයට සමාන ශීඝ්‍රතාවයකින් වස්තුවෙන් අයින් වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා T කාලයකදී අපි යම් තාප ප්‍රමාණයක් ඉවත් වෙනවා කියලා හිතුවා නම් එහෙම ඒක මේ විදිහට වෙන බව අපිට කියන්න පුළුවන්. තාපය ඉවත් වුණොත් මෙන්න මේ විදිහට උෂ්ණත්වයත් පල්ලෙහා වැටෙනවා. මේ සමීකරණයම කාලයෙන් බෙදලා දානවා. ඒ කියන්නේ ගතවන කාලයෙන් බෙදනවා. ගතවන කාලයෙන් බෙදනවා. ඔය කාලය තුල තාප ප්‍රමාණ ගලා යෑම සිද්ධ වෙනවද? ඔව්. ස්කන්ධ වෙනස් වෙනවද වස්තුවේ? නෑ. තාප ධාරිතාවය? නෑ. උෂ්ණත්වය? ඔව්. එහෙනම් මට හිතන්න පුළුවන් මේක වෙනස් වීම d q බෙදීම dt. අර ඊටා කුඩා ප්‍රමාණයක් සඳහා. ඒක සමානයි mc d theta උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාවය. ඔන්න ඕකට අපි කියනවා සිසිලන ශීඝ්‍රතාවය. තේරුණාද? මේකට නෙමෙයි සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. ඔය දෙක හරියට තේරුම් අරගෙන නැතුව තමයි වරද්ද ගන්න. සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාවය. තාපහානි වන ශීඝ්‍රතාවය කියලා කියන්නේ මේක. ඔය දෙක තේරුන්නේ නැත්නම් ඉවරයි ගණන් ටික. මේක තාප හානි වන ශීඝ්‍රතාවය. නැත්නම් තාප ඉවත් වන ශීඝ්‍රතාවය. නැත්නම් තාප පිටවන ශීඝ්‍රතාවය. ඕක මේකට කියන්නේ සිසිලන ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය. මමත් තේරෙල කාලේ හිතන් හිටියේ ওই දෙක එකක් කියලා වගේ. හැබැයි පස්සේ තමයි ඒක හිමීට හිමීට තේරුම් ගත්තේ නෑ මේ දෙකක් කියන කතන්දරේ. මේක කියන්නේ සිසිලණය වෙනවා. සිසිල් වීමේ ශීඝ්‍රතාවය. ඒක තාපයේ යම් ශීඝ්‍රතාවයෙන් එළියට අයින් වෙන්න තප්පරයකට යම් කිසි ප්‍රමාණයක ගාන ටික මේක සිසිල් වේගන යනවා. හරි. හැබැයි අපිට කියන්න පුළුවන්
තව දෙයක් මේක නියතව ඔය සිද්ධිය වෙලාවේ මේක නියත නිසා පද්ධතියක තාප හානි වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි සිසිලන ශීඝ්‍රතාවය. සමාන නැහැ. නමුත් සමානුපාතිකයි කියලා සලකන්න පුළුවන්. සමානයි කියන කතන්දරේ නෙමෙයි කියන්නේ සමානුපාතිකයි. අරයා වැඩි වෙද්දී අරයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඉක්මනට තාපය එළියට යන්න ගද්දී මෙයා ඉක්මනට පහත වැටෙන්න පටන් ගන්නවා. හිමීට නම් තාපය හානි වෙන්නේ උෂ්ණත්වය පහත වැටෙන්නේ හිමීට කියන කතාව. හරි. ඇත්තටම සිසිලන නියමය කියලා කියන්නේ ඔන්න ඕකට කියලා කියනවා. යම් පද්ධතියකින් තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය ඒ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාවයට සිසිලන ශීඝ්‍රතාවයට සමානුපාතිකයි කියන එක තමයි නිව්ටන්ගේ සිසිලන නියමය කියලා කියන්නේ. පැහැදිලිද? ඒකයි මම කිව්වේ මේක ඇතුලේ තමයි වැදගත් දේ තේරුම් ගන්න දේ. අරගෙන කියන්නේ වෙන පෘෂ්ඨ කතන්දරයක්. හරි. ලියාගන්න තියරේ පොයින්ට් එක. අපැහැදිලි මොන හරිය ප්‍රශ්න තිබේද? නෑ. ප්‍රශ්න තියෙන විදිහ නෑ මම උගන්නන්න. හරි. එහෙනම් ලියාගන්න. ඉහත පරිදි q dot ශීඝ්‍රතාවයෙන් ඉහත පරිදි q dot ශීඝ්‍රතාවයෙන් ඉහත පරිදි q dot ශීඝ්‍රතාවයෙන් තාපය හානි වන පද්ධතියක ස්කන්ධය mද එහි විශිෂ්ට තාපධාරිතාවයේ සීද ස්කන්ධය mද ඒ විශිෂ්ට තාපධාරිතාවයේ සීද ඩෙල්ටා t කාලයක් තුල නැත්නම් ඉතා කුඩා ඩෙල්ටා t කාලයක් තුල නැත්නම් ඔන්න dt කියලා ගන්න පුළුවන් කමක් නැහැ හුඟක් ඩෙල්ටා t කාලයක් තුල හානි වී ඉවත් වන තාප ප්‍රමාණය හානි වෙනවා කියලා කියන පද්ධතියෙන් ඉවත් වෙන එක හානි වී ඉවත් වන තාප ප්‍රමාණය ඩෙල්ටා q ද විට කියලා දාලා මෙන්න මේ රූප සටහන දාගන්න. මේක අපිට කියන්න පුළුවන් m ස්කන්ධයක් තියෙනවා c තාපධාරිතාවයක් තියෙනවා ඩෙල්ටා t කාලයකදී ඩෙල්ටා q තාප ප්‍රමාණයක් අයින් වෙනවා. හරි. තව විදිහකට මෙතන කියන්න පුළුවන් q ඩොට් කියලා කියන්නේ නිසා ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t කියලා. ඒ q ඩොට්ම සමාන වෙනවා අර මෙන්න මේ ඉලක්කමෙන් තමයි q ඩොට් එක තීරණය වෙන්නේ. ඒ යාගෙන් තීරණය කරන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අයින් වෙනවා. අයින් වුණොත් උෂ්ණත්වය පහත වැටෙනවා. මෙයාගේ තාප ප්‍රමාණය ඩෙල්ටා q කියලා කියන්නේ mc ඩෙල්ටා තීටා. රොන්න සමීකරණ ටික ලියාගෙන මේක සුළු කරන්න. හරි රතු පෑනෙන් ලියා ගන්න. මේ dq බෙදීම dt ඉස්සරහින් තාප හානි වීමේ ශීඝ්‍රතාවය. d θ බෙදීම dt යටින් සිසිලන ශීඝ්‍රතාවය. දෙකක්. සිසිලන ශීඝ්‍රතාවය. අපි කියනවා මේ වගේ නිකන් හරි ලස්සනට ওই දෙක බැලන්ස් වෙන විදිහට සිසිල් වෙනවා නම් ඒකට කියනවා කෘත සංවහන තත්වයට තිය කියලා. නිකන් ලා හුළඟකුත් එක්කලා ඇයි කෘත සංවහන තත්වයට තිය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි දැන් හිතන්නකෝ මේ කෘත සංවහන තත්වයට තිය කියලා කියන්නේ අර මෙතනදී වාතේ ඉවත් වෙන්න ඕනේ. අයින් කරලා දාන්න ඕනේ. බැරිලාවත් අයින් කරේ නැත්තම් මොකද වෙන්නේ? මේ වාත අවකාශය රත් වෙලා එළියේ කාමර උෂ්ණත්වයේ තීටාර තමයි. නමුත් මෙතන තියෙන වාත ස්තරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ?
වැඩි වෙන්න පුළුවන් නේද? එතකොට පද්ධතිය පෘෂ්ඨයට දැනෙන අතිරික්ත උෂ්ණත්වය ගද්දින් මේ වටේ තියෙන වාතය මේ කාමර උෂ්ණත්වයේ තියෙනවා කියලාද නැත්නම් මේ රත් වෙච්ච උෂ්ණත්වයේ තියෙනවා කියලා? රත් වෙච්ච එකනේ. එතකොට එයා අර ශීඝ්‍රතාවය පවත් ගන්න උත්සාහ කරනවද? නැහැ. ඒතර එයාගෙන් ටික ටික තාප හානි වීම වළකිනවා. අනිත් මේ වාතය කියලා කියන්නේ තාප පරිවාරකයක් විදිහට වැඩ කරන්නේ. අර ඝනත්වයේ හින්දා අයින් වෙනවා තමයි. නමුත් යම් ස්තරයක් එහෙම වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ওই වැඩේ වෙන්නේ මේකට ස්මූත්ලි හුලම් පාරක් වදින්න ඕනේ. හෝගලන එකක් නෙමෙයි. හිමීට ගලාගෙන යන විදිහට පැට්‍රිකල් එක කරද්දී අපි ওই තත්ත්වයන් තියෙන විදිහට තමයි පැට්‍රිකල් එක කරන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් සම්බන්ධයට අනුව කෘත සංවහන තත්ත්වයටතේ හරි කිසියම් වස්තුවකින් තාප හානි වීමේ ශීඝ්‍රතාවය එහි සිසිලන ශීඝ්‍රතාවය නැත්නම් උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. ඒක තමයි නිව්ටන්ගේ සිසිල් නියමයෙන් කියන්නේ. තේරුණාද වැඩි? හරි. එහෙනම් ලියන්න. කෘත සංවහන තත්ත්වයටතේ වස්තුවකින් තාපය හානිවීමේ ශීඝ්‍රතාවය එහි උෂ්ණත්ව පහත වැටීමේ ශීඝ්‍රතාවයට අනුලෝම ලෙස සමානුපාතික වේ. උෂ්ණත්ව පහත වැටීමේ ශීඝ්‍රතාවයට අනුලෝම ලෙස සමානුපාතික වේ. මෙය නිව්ටන්ගේ සිසිලන නියමයයි. හරි. එහෙනම් අන්තිම තියරි පොයින්ට් එක ඕකමයි. ඔය මේ සිද්ධියම ගැන මේ කතා කරන්නේ. ලියන්නේ නම් වස්තුවක් සිසිල්වීම හා වස්තුවක් සිසිල්වීමේදී එහි සිසිලන වක්‍රය පර්යේෂණාත්මකව පහත පරිදි වන බව පෙන්විය හැක. ඕක තමයි ප්‍රැක්ටිකල් එක. වන බව පෙන්විය හැක. හරි. එහෙනම් අපි ගන්නවා අදාළ වස්තු m ස්කන්ධයක් තියෙන c තාපධාරිතාවයක් තියෙන θ ආරම්භක උෂ්ණත්වයක ඉන්න කෙනෙක් එළියට තාපය ලබා දෙනවා ඩෙල්ටා q ශීඝ්‍රතාවයකින්. එයාගේ වර්ගඵලයක් තියාගෙන පෘෂ්ඨික ස්වභාවය k තියාගෙන. එහෙනම් මේ q ශීඝ්‍රතාවය කියන එක නම් මට කියන්න පුළුවන් ka මේක පරිසර උෂ්ණත්වය θ r ka θ r ඉන්න θ r කියලා. හරි. ඊට පස්සේ ආයෙ මට කියන්න පුළුවන් මේකම සමාන mc d θ බෙදීම dt කියලා කියන්නේ ka θ r ඉන්න θ r කියලා. මෙතන උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාවය මේ තියෙන්නේ වස්තුවෙන් ඒ මොහොතක් මේක එක මොහොතකට විතරයි වැලිඩ් වෙන්නේ. එහෙනම් මොහොතක කොහොම වුණාට කාලයත් එක්කලා මේක නිරන්තරයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක සිසිලන වක්‍රයෙන් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. අපි ප්‍රැක්ටිකල් එකක් කරනවා. ප්‍රැක්ටිකල් එක කරනවා කියලා මුකුත් කරන්න දෙයක් නැහැ. රත් වෙච්ච එකක් කෘත සංවහන තත්ත්වයට එල්ලුවා. විවිධ කාලවලදී අදාළ පද්ධතිය උෂ්ණත්වය බලනවා. හරි. එහෙනම් මෙන්න කාලය ටයිම් එක. සාමාන්‍යයෙන් ඕක මිනිත්තු වලින් ගන්න. තප්පර වලින් ගන්න. ඇයි? ඔය කිව්වට මේ ශීඝ්‍රතාවයේ ගොඩක් අගයක් නෙමෙයි. මේක හිමින් පල්ලෙහාට වැටෙන්නේ. එතකොට නිකන් සෙන්ටිග්‍රේඩ් අංශක 5කින් වැටෙන්නත් විනාඩියක් විතර යනවා. දැන් දන්නවනේ තේ කෝප්පයක් අරන් ගෙනල්ලා තිබ්බහම ඒක මේ බුක් කරලා නෙමෙන්නේ නෑනේ. හරි. ඒක හිමින් නිමිලා යනවා. එතකොට අපිට මේ අපි තප්පරක 5න් 5ට පාඨාංග ගත්තොත් එහෙම අරක නිකන් සෙන්ටිග්‍රේඩ් අංශක අඩු වෙනවා. පාඨාංග දෝෂ සහගතයි. ඒ නිසා සාමාන්‍ය විනාඩියෙන් 2කින් 3කින් ගන්න. අන්න එහෙම ගත්තාම
විනාඩියට 2ට 3ට 4ට 5ට අංක ගත කරනවා. මුලින්ම අතිරික්ත උෂ්ණත්වය වැඩිනේ. අතිරික්ත උෂ්ණත්වය වැඩි වෙද්දී ශීඝ්‍රතාවය වැඩි. ශීඝ්‍රතාවය වැඩි වෙද්දී උෂ්ණත්ව පහත වැඩිමේ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. දැන් එහෙදි ශීඝ්‍රතාවය වැඩි. ඊට ටික ටික කාම උෂ්ණත්වය. හරි මේක කාම උෂ්ණත්වය θ r කියන එක. කාම උෂ්ණත්වයට මේක ලං වෙද්දී අතිරික්ත උෂ්ණත්වය ගොඩක් අඩු වෙනවා. ශීඝ්‍රතාවය අඩු වෙනවා. ශීඝ්‍රතාවය අඩු වෙද්දී උෂ්ණත්වය පහත වැඩිමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. දැන් මේක මේ ප්‍රස්ථාරේ θ වෙනස් වීම කාලයත් එක්ක නඳින්න. උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ d θ බෙදීම dt. d θ බෙදීම dt. සිසිලන ශීඝ්‍රතාවය. ඒකෙන්නේ ප්‍රස්ථාරයේ මොකෙන්ද? අනුක්‍රමණය. ඇයි මේ d θ කියලා කියන්නේ y වෙනසක්. dt කියලා කියන්නේ x වෙනස. y වෙනස බෙදීම x වෙනසක් කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් කාලයත් එක්කලා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට මොකද්ද වෙන්න ඕනේ? කාලයත් එක්ක අපි දන්නවා මේක සෛද්ධාන්තිකව සිසිලන ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් ප්‍රස්ථාර අනුක්‍රමණය ටික ටික අඩු වෙන ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ඒ නිසා ප්‍රස්ථාරයෙන් ඔන්න ඔහොම. සිසිල අපි කියන ඕක මොකක් හරි වස්තුවක සිසිලන වක්‍රයක් කියලා. සිසිල්ීමේ වක්‍රය. ඕක කොහොම වෙනවා කියලා තමයි පැට්‍රිකල් අපි පෙන්වන්න තියෙන්නේ. ඕක කොහොම වෙන බව තමයි පැට්‍රිකල් එකේ අවසන් ප්‍රතිඵලය. තේරුණාද? හරි. දැන් ප්‍රස්ථාරයේ තියෙන කාලයත් එක්කලා මේක අඳින්න. අපි නිකන් මේකේ තියෙන කෑලි බැල්ලිත් එක්ක දාගත්තොත් අතිරික්ත උෂ්ණත්වය වෙනස් වෙනවා. හරි. ඔහොම නිකන් හිතමු. හරි සිද්ධිය තේරෙනවනේ. ඕකෙන් අපි දත්ත ටිකක් දාමු. මොකක්ද දත්ත ටික? කාම උෂ්ණත්වයේ තියෙනවා θ වන් උෂ්ණත්වයක. ඒතර යම් උෂ්ණත්ව වෙනසක් වෙන්න θ 2 කියලා උෂ්ණත්වය වෙන්න යන කාලේ පොඩි. හැබැයි මේ හරියේ ඔය කියන වෙනස වෙන්න යන කාලේ ගොඩාක් ලොකුයි. තේරුණාද? මෙතන තියෙන්නේ ඩෙල්ටා θ වෙනසක්. මේ හරියට තියෙන්නේ ඩෙල්ටා θ වෙනසක් නම් මේ වෙලාවේ කොටි එක. මේ වෙලාවේ t එක චූටි. මේ වෙලාවේ t එක ලොකුයි. වස්තුවක් උෂ්ණත්වය අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි ඉරි ටිකක් වැඩි වගේද මන්ද? කමන්නේ කොහොම හරි. ඔය ටික දාගෙන ඇඳගෙන යන්න ඕනේ. හරි ටග්ගල ගමු එහෙනම්. රූප ටික දාගත්තනේ. එන යටතේ ලියමු. කාලය සමග අතිරික්ත උෂ්ණත්වය අඩු වෙන නිසා සිසිලන ශීඝ්‍රතාවයේදී ඊට සමානුපාතිකව සිසිලන ශීඝ්‍රතාවය මොකද අතිරික්ත උෂ්ණත්වය තාපහානි ශීඝ්‍රතාවයට සමානුපාතිකයි තාපහානි ශීඝ්‍රතාවය සිසිලන ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. නැත්තම් මේ විදිහට කියන්න පුළුවන් කෙලින්. සිසිලන ශීඝ්‍රතාවයට සමානුපාතික වේ. සිසිලන වක්‍රයක් යනු ඒකට කියන්නේ සිසිලන වක්‍රය යනු කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම නිසා සිසිලන වක්‍රය යනු ඒකට කියන්නේ සිසිලන වක්‍රය යනු කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම නිසා සිසිලන වක්‍රය යනු කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම නිසා කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම නිසා කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම නිසා සිසිලන වක්‍රයක අනුක්‍රමණය රතු පෑනෙන් යන්න සිසිලන වක්‍රයක අනුක්‍රමණය සිසිලන ශීඝ්‍රතාවය නිරූපණය කරයි. සිසිලන ශීඝ්‍රතාවය නිරූපණය කරයි. හරි. එන ලියන්න අවකාශයේ නිවෙන වස්තුවක සිසිලන වක්‍රය පහත පරිදි වේ. මොකද ඔය කියන තියරි වලට අනුව තමයි වෙන්නේ. නිවෙන වස්තුවක සිසිලන වක්‍රය පහත පරිදි වේ. හරි ආයෙ පාර චුට්ටක් අහගන්න. සිසිලන වක්‍රයක් කියන්නේ මොකද්ද? උෂ්ණත්වයයි කාලයයි උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාරය. කියන්නේ කාලයත් එක්ක කොහොමද උෂ්ණත්වය වෙනස් වෙන්නේ කියන ප්‍රස්ථාරය. ඒතර එහෙම ප්‍රස්ථාරයක් ගත කරද්දී එයාගේ y වෙනසක් බෙදීම x වෙනසක් කියලා කියන්නේ
ඩෙල්ටා T ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T ඒ කියන්නේ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාවයක් තමයි. හරි? එක්කෝ ඉහළ වැටෙන එකක් පහළ වැටෙන එකක්. දැන් මේ අපි පහළ යන එකක් නිකන් එන උෂ්ණත්වයේ පහළ වැටීමේ ශීඝ්‍රතාවය. එතකොට අපි දන්නවා අවකාශය ඔස්සේ නිවෙද්දින් කෙනෙක්ගේ සිසිලන ශීඝ්‍රතාවය ටික ටික අඩු වෙනවා ඊට සමානුපාතිකව තාප හානි වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා ඊට සමානුපාතිකව සිසිලන ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. සිසිලන ශීඝ්‍රතාවය අඩු වෙනවා කියලා කියන්නේ මේකේ අනුක්‍රමණයේ සිසිලන ශීඝ්‍රතාවය නිරූපණය කරනවා නම් ටික අනුක්‍රමණය අඩු වෙනවා. මේ අනුක්‍රමණය අඩු වෙලා තියෙනවා. මේ වෙලාවේ අනුක්‍රමණය ගොඩක් වැඩි. මේ බැවුම වැඩි. මේ හරියදී බැවුම වැඩි. මේ හරියදී බැවුම අඩුයි. ටක් ගාලා හරිද? හරි. හරි. ඕකේ. ඊළඟට සිසිලන ශීඝ්‍රතාවය ආශ්‍රිත ගාණක් ගැටලුවක් යන විදිය සහ ඒක ගාණ හදන විදිය තේරුම් ගන්න ඕනේ. ගාණක් දෙද්දින් අපි නිකන් එක ගාණක් ගමු. ගන්නකො විභාගයට ආව ගාණක් තියෙනවා. නිකන් normal ගාණක් තියෙනවා. මම ගාණ දෙන්නම්. මෙතන සංවහණයෙන් තියෙන ගණන් 12යි. 12 මේකෙදි හදන්න ඕනේ. හරි. අපිට කියනවා උෂ්ණත්වය 30ෙහි පවතින කාමරයක එල්ලා ඇති උණුසුම් වස්තුවක. දැන් මේ තියෙන්නේ දෙයංග පිහිටෙන් මම මගේ අවුරුද්දේ දැක්ක ප්‍රශ්නේ විභාග වෙලාවේ. හරි. ඒක ලියා ගන්න ඒ වෙලාවේ පුළුවන් වුණා. මම පෙන්නන්නම් දැන් මම මේ ගණපු තියර වලින් එක මේ වෙලාවේ කරලා පෙන්වන්න පුළුවන් කියලා. උෂ්ණත්වයේ 30 පවතින කාමරයක එල්ලා ඇති උණුසුම් වස්තුවක උෂ්ණත්වයේ 60 සිට 50 දක්වා සිසිල් වීමට මිනිත්තු 5ක් යනවලු. ඒ කියන්නේ දැන් මේක කියනවා අපිට වස්තුවක් තියෙනවලු. මෙයා 60 ඉඳන් 50 කියන තැනට සිසිල් වෙන්න මිනිත්තු 5ක් යනවලු. හරි. අපෙන් අහන්නේ
මේ වස්තු දැන් සිසිල් වේගන යනවනේ. උෂ්ණත්වය පහත වැටිගෙන. ඒ වෙලාවේ 44 සිට 36 දක්වා 44 ඉඳන් 36 දක්වා ටිකක් ඔය වගේ ගණන් තමයි ටිකක් කම්ප්ලෙක්ස් සතියක් දැනෙන්නේ. 44 ඉඳන් 36 දක්වා සිසිල් වීමට ගතවන කාලය කොච්චරද කියලා අහනවා. මෙන්න මේ ගතවන කාලය. මේක දැන් මුළු පද්ධතිය මේක පද්ධතියන්නේ මේ අවස්ථා දෙකක් අපි ගත්තේ. තියෙන්නේ මොන උෂ්ණත්වයේද? කාමර උෂ්ණත්වයේ 30 දී. මේ වෙලාවේ 30 දී. හරි. දැන් ඕක ලෙහන්න ඕනේ අපි දන්න තියරි ටික පාවිච්චි කරලා. මොකද කියන්නේ 30 කියන පද්ධතිය එල්ලලා තියෙද්දින් 60 ඉඳන් 50ට සීතල වෙන්න මිනිත්තු 5ක් යනවා. 30 කියන පද්ධතිය 44 ඉඳන් 36 කියන පද්ධතිය එල්ලලා තිබ්බනම් කොච්චර වෙලා යනවද කියලා අහන්න. හරි. නිකම් මට කියන 5ට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? නිකන් අහන්න තේරෙන්නේ. ඈ වැඩි වෙනවා. මොකද අතිරික්ත උෂ්ණත්වය වැඩි වෙලාවේදී 5කින් පල්ලෙහා වැටෙන්න පොඩි කාලයක් තිබ්බනම් ඇති. මම අර ඇඳලා පෙන්නුවේ. එතකොට අපි උෂ්ණත්වය අඩු වෙලාවේදී පද්ධතිය උෂ්ණත්වය අඩු වෙලාවේදී යම් උෂ්ණත්වයකින් පල්ලෙහා වැටෙන්න අතර කාලය වැඩි. ඔය කියපු ගමන් ඔයාලට හිතෙන්න ඕනේ හරි එහෙනම් මේ ගාන හදන්න පුළුවන් වෙනවා මේකට අදාළ සිසිලන වක්‍රය නිර්මාණය කරා නම් කියලා. දැන් මේක අර ඔයාලා නිකන් යම් අයිඩියා එකක් ගත්තේ වක්‍රය හරහානේ. මේ වක්‍රයට දත්ත දාලා මේක හොයමු. එහෙනම් වක්‍රය ඇතුලේ අපි දාමු. මොකද මේ අවස්ථා දෙකක් අඳින්න පුළුවන් වුණා වක්‍රයේ තියෙන ඔය සියලු අවස්ථා නිරූපණයක්. ඒ කියන්නේ වක්‍රයක් ඇඳගන්න අපි. සියලුම අවස්ථා නිරූපණයක් තියෙනවා. එහෙනම් මේකට පල්ලෙහා වැටෙන්නේ ඔන්න ඔහොම වැටෙනවා. ඔහොම වැටෙනවා. මේක යනවා කාමර උෂ්ණත්වයේ කිට්ටුවට. ඒ කියන්නේ 30ට. ඔන්න ඒක දාගත්තා. අපි දන්නේ පටන් ගන්න 60න් කියලා ඉතින් හිතමු. පටන් ගන්න 60. ඔන්න 60. 60 ඉඳන් කීයට පල්ලෙහා වැටෙනවද? 50ට වැටෙනවා. 50. මෙතන 40. 60 ඉඳන් 50ට වැටෙද්දී ඊට අනුරූප වන කාලය කොහෙද තියෙන්නේ? x අක්ෂයේ. ඒ කියන්නේ මෙන්න මේ ටිකෙන් අපි නිරූපණය කරලා තියෙන කවුද? 5යි. තේරුණාද? ඊළඟට බලන්න ඕනේ 44 ඉඳන් 36ට. ඒ ටික බලන්න මේට අදාළ වක්‍රයේ දිහා ගිහිල්ලා ඔන්න ඔහම ආවනම් මේක වෙන පෑන කියන්නේ හොයන්න පුළුවන්. මේ තියෙන 36 මේ තියෙන 44. ඒ ටික එන්න මෙතන ගත වෙන කාලය කොච්චරක්ද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. හරි. ඔන්න ඔහම ඇඳ ගන්න පුළුවන් අවස්ථාවක් දැන් කොහොමද තාප සමීකරණ වලට දාන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මේක ඇතුලේ තියෙන තාප සමීකරණය මොකද්ද? ඒ තමයි පද්ධතියකින් හානි වෙන්නේ තාපය Ka θ ඍණ θ r විදිහට. ඒක පද්ධතියට දැනෙන්නේ MC ඩෙල්ටා තීටා බෙදී ඩෙල්ටා T ආකාරයට. ඔහොම මේ පද්ධතිය එක දැනෙන්නේ. තේරුණාද? හරි. දැන් එහෙනම් මේකේ අවස්ථා දෙකක් තියෙනවනේ. ඒ අවස්ථා දෙකටම ඔය වගේ තාප සමීකරණ දෙකක් ලියුවනම් හරි. ඔය අවස්ථා දෙක වෙනස් වෙද්දී K වෙනස් වෙනවද? ඒ කියන්නේ පෘෂ්ඨික ස්වභාවය වෙනස් වෙනවද? නැහැ. තාපහානිය වෙන වර්ගඵල වෙනස් වෙනවද? නැහැ. ඊට පස්සේ අතිරික්ත උෂ්ණත්වය වෙනස් වෙනවද? ඔව්. ඔව්. ඊට පස්සේ මොකද්ද? මේක M එක වෙනස් වෙනවද ස්කන්ධේ? නෑ. C එක වෙනස් වෙනවද? නෑ. එහෙනම් මේක වෙනස් වෙනවා. ඕනනම් කෙනෙකුට එකපාර ගන්න පුළුවන් අර සිසිලන සම්බන්ධයට අනුව අර අතිරික්ත උෂ්ණත්වය කියන කෙනා සමානුපාතිකයි මේක මෙහෙම තිබ්බ කියලා හදන්න බැරි නෑ. සමානුපාතිකයි තීටා ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සමානුපාතිකයව දාපුවම එන කරදරේ අයියෝ මොකද්ද මේ කරන විකාරය වගේ නම් ඔයාලා දාගන්න මේ ඔක්කොම නියත සෙට් එක නියතයක්. ඒ ඔක්කොම K. එච්චරයි. මොනවා K ඩෑෂ් හරි මොකක් එකක් දාගන්න. K ඩෑෂ් අතිරික්ත උෂ්ණත්වය තීටා ඍණ තීටා r සමානයි ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T. අන්න දැන් දත්ත ආදේශ කරන්න තියෙන්නේ. ඔන්න ඕකේ ඇනෙන තැන. හරි හොම්බ බිම ඇනෙන තැන මේ මේක. මොකද්ද මේ? මොකද්ද ඔය එතන දාන්නේ අපි? අතිරික්ත උෂ්ණත්වය හොයද්දින්නේ. එහෙනම් මේ කියන සිද්ධියේ අතිරික්ත උෂ්ණත්වය හොයද්දින් මේ දාන්නේ වස්තුවේ උෂ්ණත්වය. මේ දාන්නේ පරිසර උෂ්ණත්වය. මේ දාන්නේ පහත වැටිච්ච උෂ්ණත්වය. මේ දාන්නේ ඊට ගත වෙච්ච කාලය. එහෙනම් පළවෙනි සිද්ධිය තමයි ඔය ටික හොයාගන්න ඕනේ. කාලය කොච්චරද? 5යි. ඒ කියන්නේ කාලය දන්නවා පළවෙනි සිද්ධිය සඳහා.
උෂ්ණත්වය පහත වැඩිච්ච ප්‍රමාණය කොච්චරද? 60 ඉඳන් 50ට 10යි. ඒ කියන්නේ ඒකත් හොයාගන්න පුළුවන්. හරි. පරිසර උෂ්ණත්වය හොයාගන්න පුළුවන්. K කියන්නේ කොහොමත් එකක් නේ. අවස්ථා දෙකක් යද්දී ওই K ට ඕනනම් සමාන කිරීමක් හරි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක. ඇයි මේ දාන්න ඕනේ මේ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ වස්තුවේ උෂ්ණත්වය. වස්තුවේ උෂ්ණත්වය කීයද? 50ද 60ද? සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ 50ත් ගන්න පුළුවන් කෙනෙකුට. මං කියන 50යි කියලා. වස්තුවේ අර සිද්ධිය සිද්ධ වෙන වෙලාවක තමයි 50 තියෙන්නේ. දැන් මේ සිද්ධිය කියන්නේ වෙන සිද්ධියන්නේ. ඔයාලා 60ත් කියනවා. ඒ වැඩේ පටන් ගන්න වෙලාවේ 60. ඒක ඇත්ත. හැබැයි අය 60 ඉඳන් 60 59 58 55 ඔහොම 50ට එකක් එනවනේ. සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ. එහෙනම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙදින් තේරෙන්න ඕනේ උෂ්ණත්වයේ නියත නොවන බව. එතකොට වස්තුවේ උෂ්ණත්වයේ නියත ඉලක්කමක් දාන්න බෑ. දාන්න වෙන්නේ සාධාරණ ඉලක්කමක්. ඒක නිසා අපි දාන්නේ මෙතන දෙන්නගේ එකතු කරලා දෙකට බෙදලා මැදාගේ. දැන් 60යි 50යි අතර දෙකට බෙදලා මැදාගේ කියලා කියන්නේ එකතු කරලා දෙකට බෙදන්න ඕනේ නැහැ. තේරෙනවනේ. මෙතන දාන්න ඕනේ 55 කියන එක. ඕක තමයි මේ ගානේ පොයින්ට් එක. වෙන මොකුත් නැහැ. හරි. ඔව්ව එහෙම හරියට තේරිලා නැතුව තමයි ගණන් හදන්න බැරි. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. හරි. මොකද්ද? හරි. එහෙනම් මම ලියනවා පළවෙනි සිද්ධිය සඳහා ඔන්න දැන් k ඩෑෂ් කියන එක සමානයි. මෙතන මම පළවෙනි ගාන නිසා ලියන්නම් 60 මේක දාන්න ඕනේ 60 ධන මම රතු පෑන් ලියන්නම් ඒක. ඒ ගාන ඒක තමයි පොයින්ට් එක. මට ලියන්න පුළුවන් 60 ධන 50 බෙදීම දෙකට අඩු වෙන්න ඕනේ 30ක්. ඔනෝ කොහෙන් එක. ඊට පස්සේ ඒක සමානයි. ඒ සිද්ධියේ උෂ්ණත්ව වෙනස කොච්චරද? 10ක්. ඒ 10 වෙනස් වෙන කොච්චර කාලයක් යනවද? මිනිත්තු 5යි. මිනිත්තු වලින් ආදේශ කරොත් මිනිත්තු වලින්ම උත්තර එනවා. මේ පළවෙනි සම්බන්ධය. දෙවෙනි සම්බන්ධය. ඔය කියන නියතේම තමයි. මේ ටික ඔක්කොම නියතනේ. ඒ ටිකම තමයි. එතන උෂ්ණත්ව වෙනස ගන්න ඕනේ කොහොමද දැන්? මේ 44යි 36යි කියන උෂ්ණත්ව අන්තරයක් යනවනේ. එහෙනම් ඒ දෙක අතර මැද්දේ උෂ්ණත්වය. ඒක තේරෙන්න ඕනේ මේ තියෙන්නේ 40 බව. එහෙනම් එතන මට ගන්න පුළුවන් 44යි 36යි එකතු කරලා දෙකට බෙදා ගන්න ඕනේ. ඒ බෙදාගෙන අඩු කරන්න ඕනේ 30. හරි. ඒ වෙලාවේදී උෂ්ණත්වය වෙනස් වෙනවා කීයකින්ද? 10කින්ද? 8කින් ඊට ගත වෙච්ච කාලය. දැන් ඉතින් කොහොම හරි කාලය හොයන්න ඕනේ. එතනින් පස්සේ ෆිසික්ස් පාර්ට් එක ඉවරයි. ඊළඟට තියෙන මැත්ස් පාර්ට් එකක්. ඉතින් ඒකට බෙදනවාද, එකතු කරනවාද, සමාන කරනවාද මොකද්ද කියන එක ඔයාලගේ වැඩක්. මම කරන වැඩේ මෙහෙම එකකට ලියාගන්න බෙදන්න. එහෙනම් k ඩෑෂ්ට k ඩෑෂ් අයින් වෙනවා. මේක පොඩ්ඩක් සුළු කරපුවාම මෙතන ඉන්නේ 55යි. 55න් 30ක් අඩු වෙච්චාම උඩ 25ක්. බෙදීම යට එන්නේ මෙතන 40යි. 40න් 30ක් අඩු වෙච්චාම 10යි. ඒක සමානයි. මෙතන සුළු වෙනවා මේක කැපෙච්චාම 2යිනේ. 2යිනේ. 2 බෙදීම 8 යට t උඩ යනවා. එතකොට t බෙදීම 4 කියලා එනවා. නැද්ද? 2 බෙදීම 8 නැතව බෙදන්නේ ඒක මොකද්ද වගේ නෝ 10යි t බෙදීම 40. ඒත් එකයිනේ. 1යට 4යි. සුළු වෙනවා. ඒක වැරදි ඇති. 55න් 30ක් ඕනේ ඉතින්. හරි. ලස්සනට ආවේ කෑවා. හරි. කොහොමද 25 බෙදීම 10යි. ඔන්න ඉලක්කම එන්නේ. ඊළඟට මේක පල්ලෙහාට යනවා මේක අන්න මේක උඩට ගේන්න t කියලා කියන්නේ 100 බෙදීම 10යි මේක 10යි මිනිත්තු නිකන් දායි දාන්නේ කොහොමද දැන් අර වගේ ඒවා කියන්නේ ඉවරයි ඔව් හරි මේ ගාන ලස්සනට හදාගන්න 2020 කියලා දාලා ස්වර්ණමය අවුරුද්ද නෙමෙයි ලංකාවේ හොඳම ෆිසික්ස් ගුරුවරයා නිර්මාණය කරපු පේපර් එකේ තිබ්බ අවුරුද්ද
හරිනේ. මම කියන්න ඕනේ නෑනේ අය. සිංහලෙන් කියන්න ඕනේ නෑ. තේරෙනවනේ. එතන මේ පොයින්ට් එක මම එකයි මුලින්ම කිව්වේ මේවා වැදගත් කියන දේ. ඒවා හයිලයිට් කරගන්න. එතන වස්තු උෂ්ණත්වය දාද්දී අපි අර වගේ සිද්ධියකදී අතරමැදි උෂ්ණත්වය ඔබන්න ඕනේ. අර මේ උෂ්ණත්වය බිඳුව රේඛාව ගාවට යන්නේ කාමර උෂ්ණත්වය ගාවට විතරයි පාත් වෙන්නේ. මට නැද්ද? මේකේ කිව්වේ 60 ඉඳන් 50ට අඩු කරන්න. 5ක් මිනිත්තු ගියා නම් 47 ඉඳන් 36ට අඩු කරන්න කොච්චරක් දැන්? අපිමයි සීසන් වක්‍රය ඇඳ ගන්න ඕනේ, අපිමයි දත් දා ගන්න ඕනේ, අපිමයි ඉක්වේෂන් වලට ආදේශ කරන්න ඕනේ. ඒක කියන්නේ අවබෝධයෙන් ඉගෙන ගන්න කියලා. මොකද හේතුව? අර ඔය වගේ සිද්ධියක් නැත්තම් ගලප ගන්න අමාරුයි සෑහෙන. අනික තමයි ඔය ප්‍රශ්නේ බලන්නේ. එහෙනම් රූල් දෙකයි ප්‍රශ්නේ. ඒ රූල් දෙකේ ප්‍රශ්න තමයි අමාරු. අන්තිම ප්‍රශ්න. ඔය වගේම ප්‍රශ්නයක් දැන් තියෙනවා. අය තියෙනවා ඔය වගේම ප්‍රශ්නයක්. 8 වෙනි එක. දැන් ඉතින් හදන්න පුළුවන් පටපට ගාලා. හරි ඉවරයි. අනිත් ප්‍රශ්න ඔක්කොම කරන්නේ
අනිත් ප්‍රශ්න ඔක්කොම දැන් කරන්න පුළුවන් ඔය උගන්වපු දේවල් වලින්. තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා කතා කරමු.